සුබ දවසක් සියලු දෙනාට. ඔයාලා හැමදෙනාම එකතු වෙලා ඉන්නේ Money Goes Sell YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලට අද මම live deposit එකක් කළා සහ live withdrawal එකක් දාලා පෙන්නනවා. මම මෙතන Binance Pay එකෙන් තමයි deposit එක කරගන්නේ. right? මම මේ විදිහට Binance එකට ගිහලා deposit එක කරගන්නවා. ඉතින් මම මෙතනදී deposit එක මම එකපාරක් නෙමෙයි dollars 40ම මම deposit එකක් කරගන්න වෙනවා. මොකද මම එතන loss වෙන හින්දා. ඉතින් මම මෙතන වලට trade එක දාලා පෙන්නනවා. $29ක් තිබ්බ ඔයාලා දකින්න ඇති. මම $20ක් තමයි එතන දාලා තිබ්බේ. මේ trade එක ඔයාලා බලන්න අන්තිම මොහොතේදී ඒ trade එක win කරලා $46.35ක් කරගන්නවා. මෙතනදී හැදිච්ච කැනල් එකත් එක්ක සාපේක්ෂව බලලා තමයි trade එකට enter උනේ. අපි බලමු මේ trade එක result එක මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් capital එක මේ වෙනකොට $18.95යි. මම ඔයාලට live withdrawal එකකුත් දාලා පෙන්නනවා. මොකද මම මේ වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ ගොඩක් time එක යන නිසා තමයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ trade එක අන්තිම මොහොත වෙනකොට ඔන්න එකක් profit කරගෙන $30.35ක් කරගත්තා. ඉතින් මම thumbnail එකේ දැක්කා වගේම live ඔයාලට $73යි ගානක withdraw එකක් දානවා. ඉතින් ඒකේ trading free එකක් කැපෙනවා එතන. transaction කරද්දි 2යි ගානක් කැපෙනවා. ඉතින් 71යි ගානක් මම ඔයාලට live Binance එකට අරන් පෙන්නනවා. ඉතින් වීඩියෝ එක skip නොකර බලන්න කියලා මතක් කරනවා. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් මම වීඩියෝ එක චුට්ටක් ස්පීඩ් කරලා තියෙන්නේ. ඉතින් බලාගෙන ඉන්න මම මෙතන trade එක ගොඩක්ම satisfactory වැඩියෙන්ම දානවා. trade එක ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක මාකට් එක ඉහළට ගිහිල්ලා ආය පල්ලෙහාට ආවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී up trend එකේ retest එකක් දීලා තියෙනවා. මෙන්න මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ලොකු sell channel එකකින් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඉතින් quotes එකේ trade කරද්දී හරි අමාරුයි. ඒ කියන්නේ හිතන පැත්තට මාකට් එක යන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් පැත්තට මාකට් එක යන්නේ. ඩවුන් වීගෙන එනකොට අප් එකට ගත්තට ඒක එහෙම වෙන්නේත් නැහැ. ඩවුන් එකටම ගත්තට ඩවුන් එකට යන්නේ නැහැ. එහෙම අවස්ථා තියෙනවා. ඉතින් මෙන්න මෙතනදී මාකට් එක නැවත හැරෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි බලමු මෙතනදී මාකට් එක කොහෙටද ගමන් කරන්න කියලා. ඉතින් ගත්ත එන්ට්‍රි එක සාර්ථකයි. මම හිතුවේ ඩවුන් එකට යයි කියලා. ඒ වගේම හොඳට ඔයාලා බලා ගන්න පුළුවන් 5 minute කැනල් එක සෙල් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී අර ඔයාලා බලා ගන්න පුළුවන් රතු කැනල් එකයි green කැනල් දෙකයි රතු කැනල් එකක් පල්ලෙහාටයි කියලා ගෙස් කරලා තමයි එතන trade එක දාලා තින්නේ. ඉතින් අපි බලාගෙන ඉමු දැන් මේ trade එක තව පොඩි time එකක් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඒ trade එකේ ඔයාලට බලා ගන්න පුළුවන් buyers likeness සහ sellers likeness point එක. ඉතින් දැන් මෙතනදී ඔයාලට පේනවා market එක range market එකකට නෙවෙයි කියන්නේ down එකට යන්න ටිකක් පල්ලෙහාට යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මෙතන නිකන් අර හැදෙන line එක තියෙනවා. ඔයාලට පේනවා නිකන් ස්පීඩ් වෙලා market එක නැවත up වීමකට එන ගමන් තියෙන right ඔයාලට දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් $48.60ක් වෙලා තියෙනවා. ඉතින් මම මෙතන නැවත $6යි ගානක් දාලා මම මෙතන වැඩිපුරම දාන්නේ buy පැත්තට. ඉතින් total balance එක මම මෙතන add කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේ trade එක මොකද වෙන්නේ කියලා. ඉතින් මම චුට්ටක් ස්පීඩ් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වෙනකොට profit පැත්තට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම trade 7ක් දාලා තියෙනවා. 7යි 8ක් දාලා තියෙනවා. sorry 7ක් දාලා තියෙනවා buy පැත්තට, 2ක් දාලා තියෙනවා sell පැත්තට. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් බලමු මේ trade එක තව කියන්නේ විනාඩි 5ක තමයි මම දාලා තියෙන්නේ. මෙතනදී හොඳ buy පැත්තට movement එක යනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙතන down trend එකකට තමයි market එක හැදෙන්නේ කියලා මම idea එකක් ගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් උඩ resistance line විදියට මෙතන හැදිලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී මම ඔයාලට ඇඳලා පෙන්නන්න මෙන්න මේ විදියට උඩ resistance line එක මෙතන අර M pattern එක වගේ හැදෙන්න යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහාත් support line එකක් වගේ පල්ලෙහාට move වෙලා තියෙනවා. මෙතනින්දී නැවත sell එකක් ගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් දැන් capital එකක් නැති නිසා අපි trade දාන්නේ නැහැ. ඉතින් අපි බලමු දැන් මේ trade එක result එක අනිවාර්යෙන් win කරන්නම ඕනේ. right ඉතින් බලාගෙන ඉමු. තව චූටි time එකක් තියෙන්නේ. ඉතින් ලොකු sell channel එකක් පල්ලෙහාට එනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මොකක් වේද අනිවාර්යෙන් මේ trade එක win කරා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අන්තිම මොහොත කිට්ටු වෙනකොට ලොකු sell channel එකක් පල්ලෙහාට එනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනදී මම ගොඩක් දුරට හිතනවා market එක
එතනදී අප් වෙයි කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කැලණක සෙල් කැලණයක් හැදුනා නම් ගොඩක් දුරට මේ ට්‍රේඩ් ටික ලොස් වෙන්න අවකාශයක් තිබ්බා. අපි මෙතන 5 සෙකන්ඩ් වගේ දාලා බලමු. මම ඔයාලට දාලා පෙන්නන්නම් මෙතනදී. ඔයාලට ට්‍රේඩ් ටිකක් බලා ගන්න පුළුවන්. තව තප්පර 20 ගාණක් තියෙනවා. ඉතින් ඒක තමයි අවදානම. මොකද අනිත් කැලණක පල්ලෙහාටම ආවොත් එහෙම ඒ ට්‍රේඩ් එක ලොස් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඉතින් අපි බලමු 5 සෙකන්ඩ් වගේ දාලා. ඉතින් මෙතන ඔයාලට අර ඩොට් තුනක් තියෙන තැනින් ඔයාලට ටයිම් ෆ්‍රේම් එක ඔයාලට මාරු කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් තව තප්පර 20ක් වගේ කාලයක් තියෙන්නේ. අපි දැන් මෙතන චුට්ටක් බලමු. රයිට්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී ට්‍රේඩ් ටික ප්‍රොෆිට් වෙන ආකාරය. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලටත් පොඩි ගාණක් දාලා රිස්ක් එකක් ගන්න ඕනේ. රිස්ක් එකක් අරගෙන ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් මම ට්‍රේඩින් කරන රිස්ක් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන ඩොලර්ස් ගණන් දාලා ඔයාලට ඩොලර් 73ක් ඔයාලට කරලා පෙන්නලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි මේක ලයිව් විඩ්‍රෝල් එකක් දාමු. ඉතින් ලයිව් විඩ්‍රෝල් එකක් දාන්න තියෙන්නේ පල්ලෙහා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි ඩොට් තුනක්. අනේ ඩොට් තුන ක්ලික් කළා ඔයාලට විඩ්‍රෝ ඔප්ෂන් එකට යන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මෙන්න මේ විදිහට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් අවදානම 100%ක් තියෙනවා. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඉතින් අවදානමක් අරගෙන ඔයාලට ට්‍රේඩ් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. රයිට්. ඉතින් මෙන්න මෙතන ඔයාලට විඩ්‍රෝල් කියලා බටන් එතන ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා ඔයාලගේ අදාළ බැලන්ස් එක amount එක එතන දාලා Binance Pay වලින් ඔයාලා payment කරපු method එක තෝරලා first name එක last name එක දීලා Binance Pay ID එක දෙන්න තියෙන්නේ. ඒ ටික මම මේ විදිහට fill කරගන්නවා. right. ඒ ටික මේ විදිහට fill කරගෙන ඉවර වෙලා මම Binance එකට ගිහිල්ලා පෙන්නන්නම්. ඉතින් දැන් balance එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම withdrawal එක confirm කරගත්තා. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් විනාඩි 10ක් වගේ යනකොට withdrawal එක success වෙලා තියෙනවා. ඉතින් මම withdrawal එක දැම්මා. ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ trading free එක 2.21ක් ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. මම මෙතන හරියටම පෙන්නන්නම්. ඉතින් 26 වෙනිදා මම මෙන්න මේ විදිහට ඩොලර් 73ක් ගන්නවා. ඉතින් මම මෙතනදී ඩොලර් 23ක ප්‍රොෆිට් එකක් තමයි ගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් ඩොලර්ස් මම මෙතන 50ක් ඩිපොසිට් කරලා තියෙනවා. හැබැයි මේ 50 වුණාට මම මේ 50 තිබ්බෙත් මගේ ප්‍රොෆිට් එක මොකද මම මේකට ටෝටල් ඩිපොසිට් එකක් විදිහට කරලා තියෙන්නේ ඩොලර්ස් 30ක් 38ක් විතරයි. එතනින් එහා මේ ඩොලර් 71ම කරලා තියෙන්නේ කෝටස් එක හරහා. ඉතින් ඔන්න ඔය විදිහට ලයිව් ප්‍රූෆ් වලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට ට්‍රේඩින් කටයුතු සාර්ථකව කරගන්න හැකියාව තියෙන. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන. අදට ගිහිල්ලා එන්න. සුබ දවසක්.